දැන් දෙහි ලක්ෂණ විද්‍යාව ගත්තාම ඇත්තටම මේ දෙහි ලක්ෂණ විද්‍යාව හරියට ඉගෙන ගන්නවා කියලානේ මිනිස්සෙක්ව දැක්කම ඇත්තටම hina යනවා. තමාගේ මේ ඉන්න ගැහැණු දරුවන්ගේ ගොඩක් වෙලාවට මේ නිකට ප්‍රදේශයේ ලපයක් අනිවාර්යයෙන්ම තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ දරුවන්ගේ පෞල් ජීවිත ගොඩක්ම කලබලකාරී ගතියක් සහ පෞල් ජීවිතේ කියන්නේ සමියා සහ භාර්යාව ගොඩක් දුරස් වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ගොඩාක් අපි මේ පරීක්ෂණ වලින් සහ දෙහි ලක්ෂණ විද්‍යාව තුළින් දැකපු දේවල්. ඊට අමතරව මේ අතේ හොඳට රෝම තියෙනවා නම් රෝම වැවිලා තියෙනවා නම් ඒ පුද්ගලයා හොඳට සෙක්ස් කියන එක සම්බන්ධයෙන් හොඳටම දක්ෂයෙක්. ඉතින් ඇත්තටම ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඊට අමතරව දැන් මේ අපේ තියෙන මේ මහපඩංගිල මේ ප්‍රධාන පුරුක අනිත් පුරුකට වඩා කෙටි නම් ඉතින් පෞල් ජීවිතයේ අසාර්ථකතාවයන් ඒ වගේ තත්ත්වයන් ගොඩක් තියෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම මේ සිකුරු මණ්ඩලයේ හෝ චන්ද්‍ර මණ්ඩලයේ යම් කිසි විදියකින් ලපයක් ආවොත් ඉතින් ගොඩක් වෙලාවට සිකුරු මණ්ඩලයේ ලපයක් එනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලිංගික රෝගී තත්ත්වයන් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේ සාමාන්‍යයෙන් දෙහි ලක්ෂණ විද්‍යාව ගත්තාම එක දෙයකින් විතරක් කතා කරන්න බෑ. සාමාන්‍යයෙන් දෙහි ලක්ෂණ බලනවා නම් උදේවරුවක උදේ 11ට කලින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. අපිට එතකොට දෙහි ලක්ෂණ ටික බලලා හරිය විදිහට හොඳ ප්‍රතිඵල ටික දෙන්න පුළුවන්. හොඳට හරියට තමගේ තියෙන ජීවිතය පිළිබඳ හරියාකාරවම දෙන්න පුළුවන් දැනුම. ඊට අමතරව නිමිත්තක් බලන්න උනත් මස් මාංශ නොකා අපි ගාවට දින දෙකකට කලින් එනවා නම් අපි ගාවට මස් මාළු නොකා අපිට හොඳ නිමිත්තක් කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම ශාස්ත්‍රානුකූලව මේ පිළිබඳ දැනුම තියෙන මගේ ශිෂ්‍යයන් සහ මම මගේ ජ්‍යෙෂ්ඨ ගුරුවරු රාශියක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඇත්තටම හොඳ විදිහට වැඩ ටිකක් පෙන්වන්න පුළුවන් මේ අපේ දේශීය ශාස්ත්‍රයන් එක. ඉතින් ඇත්තටම කොහොමද දරුවන් කීයක් ඉන්නවද? දැන් සාමාන්‍යයෙන් මේ පුද්ගලයන්ගේ දැන් මේ තියෙන්නේ මේ හෘද රේඛාව තියෙනවා. ඊළඟට මේ තියෙන ශීර්ෂ රේඛාව. මේ ශීර්ෂ රේඛාව තුළ යම් කිසි විදිහකින් ලපයක් තිබුණා. දැන් ගැහැණු කෙනෙක් ඉන්නවා වම් අතේ, පිරිමි කෙනෙකු ඉන්නවා දකුණු අතේ. ඉතින් ඒ වගේ ලපයක් ආවොත් ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාට තදබල ලෙස පෞල් ජීවිතයේ මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් කොහොමත් ජීවිත කාලෙම මානසික ගැටලු සහ කිසිම තෘප්තියක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තව ප්‍රධානම දෙයක් තමයි අපේ මේ අතේ තියෙන මණිබන්ධන රේඛා කියලා. මේ තියෙන ඉරි තියෙන මණිබන්ධන රේඛා කියලා. අතීතයේදී මේ රජවරු අන්තපුරයට ගන්නවා නම් මේ ගැහණු කෙනෙක්ව මේ මණිබන්ධන රේඛා නැති කෙනෙක් තමයි අරගන්නේ. ඒ කෙනාට බබාලා හම් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ හොඳ විනෝදකාමී ලෙස රස විඳින්න පුළුවන් අලුත් දේවල් මේ අපේ මේ දෙහි ලක්ෂණ සහ හස්තරේඛා විද්‍යාව තුල තියෙනවා. ඒක නිසා ජීවිතේ ඇත්තටම ලොකු අත්දැකීමක් මේ දෙහි ලක්ෂණ විද්‍යාව සහ හස්තරේඛා විද්‍යාව කියලා කියන්නේ. ඕනම කෙනෙකුට මේ ගැන දැනුම ලබා ගන්න ඕන අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපි නිරන්තරයෙන් දැන් අපි ඉදිරියට මේ වගේ එකින් එක අපි වැඩසටහන් වලින් අපි ඔබට පෙන්වා දෙනවා. ඔබගේ අල්ලේ මොන වගේ තියෙන ගැටලුද තියෙන්නේ? ඔබගේ තියෙන මූණේ තියෙන දෙහි ලක්ෂණ වලින් කොහොමද කියන්න පුළුවන් කියලා. දැන් සාමාන්‍යයෙන් හොඳ ස්ත්‍රියක් මේ බඳින්න හොඳයි කියලා ස්ත්‍රීන් වර්ග 4ක් ඉන්නවා සමාජයේ. ඒකෙදි හොඳම ස්ත්‍රියක් කියලා කියන්නේ පද්මිනී ස්ත්‍රිය. ඉතින් ඔබට පද්මිනී ස්ත්‍රියක් ලබා ගන්න ඕන නම් අපේ ඊළඟ වැඩසටහන බලන්න අපි ඔබට කියන්නම් කොහොමද පද්මිනී ස්ත්‍රියක් ළඟා කරගන්නේ කොහොමද කියලා.